why did you come to do a course? Number one. Before you start doing something, you have kind of a feeling why I should do this. This is, it's a global language. Goliya Bhashava. It will be a bridge. Like a පාලමක් බවට පත් වෙනවා අනාගතේ. හැම කෙනෙක්ම බයයි අනාගතේ මොන තත්ත්වයට පත් වෙයිද නේද? ඉහළ අධ්‍යාපනය, your education in the future so will be in English. අර සරුංගලේ නූල තියෙනවා වගේ පුතේ සරුංගලේ උඩට යනකොට නූල තියෙන තරමට උඩට ගිය හැකියි. නේද? ඔය නූල තමයි වාගේ ඉංග්‍රීසි භාෂාව. ඔයාව අරන් යනවා ඈතට. ඔයා කොහෙද නවතිද දන්නේ නැහැ. ඉතින් මේක sannivedanයේ මූලික කාරණා පුතා study abroad, work abroad, travel abroad. Or study further. වැඩිදුර අධ්‍යාපනයේ අපි දන්නවා කිසිම විශ්වවිද්‍යාලයක දැන් පවත්වන්නේ නැහැ ඉංග්‍රීසි නැතුව. අවසානයේ ඉංග්‍රීසි අවශ්‍ය වෙනවා. ඉතින් ගොඩක් ළමයි සිංහල විතරක් අල්ලගෙන ගිහිල්ලා ළමයිට ජාත්‍යන්තරයට යන්න බෑ. නේද? ගොඩක් අද කෝසස් නැති වෙනවා ළමයිට. ඉතින් මේක හොඳ පදනම් පාඨමාලාවක්. කාරණා හතරක් අපිට මේ ඉතින් මූලික වෙනවා. මොනවාද? listening, කියන්නේ බලන්න, reading, speaking, writing also. පුතාලා පොඩ්ඩක් තප්පර 30කට can you stand up? තප්පර 30කට please stand up. තප්පර 30යි ආ. So just look at me. මන් දිහා බලන්න. Raise your right hand. Good. And raise both of your hands. What is this finger? Index finger. This is chin. What do you call this? Chin. Turn to your friend and say, this is chin. Chin. And this is cheek. What do you call? Cheek. Now, put your look at me. Put your index finger on your chin. Put your index finger on your chin like this and turn to your friend. Yellow hair. And say, this is not your chin. Put your index finger on your chin and turn to your friend and say, this is not your chin, this is your cheek. Okay, got it. What happened? Make index finger to make a down one, chin according to the now, method. මම කියන දේට වඩා බලපෑමක් උනේ මගේ රූපේ නේද? Yes. Action speaks louder than words. Say it again. Action speaks. So when you come to language course, remember it's not only the words. දැන් පුතාලා මොකද උනේ? යාළුවෝ ගාවට හැරෙන්න මොනවද ලියන්නේ? May put your finger on your chin and turn to your friend and say, this is not your chin. Oh. Then you might sing the song like there's a famous song, Girava, like that. So this course provides you something like that. Understand? Not only the verbal blah, 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 blah. Yeah, your whole person, you have your face, you have eyes, nose. When you speak, do you think, හිතනවද පුතේ කතා කරද්දී ඔය මූණ ඕනේ කියලා? හිතනව නේද? But when you speak, tell me something about your favorite teacher. My favorite teacher is turn around, spiders lage වටපිටාව යන රාම ගාලා මකුල දිගේ බලන එළ බිම්බල පසුන් බල ආයි බිම්බල. ඇස් දෙක අනිවාර්යව දෙක. ඉතින් මම අපි මේ කෝස් වල ප්‍රැක්ටිකල් ඔයාලා අපි ට්‍රේන් කරනවා කතා කිරීම. කතා කරන විදියට. Not this way, I want to meet you because I want to tell you something important. No, not this way. There's a pitch. අර සින්දු කියනවා වගේ හඬ උස් පහත් වෙන්න ඕනේ. නේද? කෙල්ලන්ට කෙල්ල වාසනාවන්තයි කෙල්ලන් දෙන 64ක් උප්පත්තිය. කොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඔයා බලලා. 64 දිනවා. ඒක පුතේ ඇක්ෂන් ඕනේ පුතේ. I think it's a good idea. I don't think. දන්නවනේ ඒකේ තියෙනවා පුතේ. මේවා ඕනේ භාෂාවට. මේ කෝස් එක නිකන් වාඩිලා කරන්න ගන්න නෙමෙයි. මේ කේම්බ්‍රිජ් පාඨමාලාව වල අපි ට්‍රේන් කරනවා. තමයි රඟපාන්නත් මේ. ඉතින් හොඳ තෝරාගැනීමක් වා කරේ. අපි හදාන්නේ මොකක්ද පුතේ? Listening, again reading, speaking. Okay, දැන් බැරි මොකක්ද වැඩිම? speaking තමයි බැරි. අන්තිමට
we ගොවිතැන වගා මේ වෙනකම් අවුරුදු 12 තිස්සේ කුඹුර කොටනවා ආනවා වෙල සුද්ධ කරනවා ආනවා වාරි විභාග ඇවිල්ලා විභාග වල ඔන්න බල විභාග ගොඩක් තියෙනවා දැන් ගොවියා බලාපොරොත්තු වෙනවා අස්වැන්න අම්මා කියනවා පුතේ දැන් අස්වැන්න ගන්න කාලේ ඇවිල්ලා දැන් කතා කරපන් ඉතින් ඔබ කියනවා ස්පෝකන් කෝස් එකකට යනවා මතක තියාගන්න ඔයා කතා කරන්නේ නැත්නම් පීනුම් තටාකයක් නැතුව පාඨමාලාවක් කරනවා ස්විමින් කෝස් එකක් මම ස්විම් පාඨමාලාවක් කරා පීනීමේ නමුත් මම සහතිකයක් ගත්තා වතුර නැති පාඨමාලාව ඊට පුතේ ඔයාට අපිත් එක්ක එකතු වෙන්න වෙනවා දෙනවා තියෙනවා අපි ටීචර්ස්ලා ඉන්නවා අපේ දක්ෂ ගුරු කාණ්ඩයක් ඉන්නවා අපි ෆාදර්ස්ලා ඉන්නවා ඉතින් ඒ ඔක්කොමත් එක පුතා අරන් සිද්ධ වෙනවා අපිත් එක්ක කතා කරවන්න බෑ කතා අරින්න පුතේ හරි දැන් එහෙම කරන්න බෑ so we can take the horse to the water but we can't make it drink අශ්‍ය වතුර රංගයට පොවන්න බෑනේ පුතේ උපරිම දායකත්වය දෙන්න අම්මලගේ සල්ලි දිනනවා තාත්තගේ සල්ලි දිනනවා උපරිම සපෝට් එක දෙන්න ඕකේ එහෙනම් මම ඔබට සුබවත්නවා වොයිස් එක අඩුයි පුතේ ඉතින් අපි දැන් යමු ප්ලේස්මන්ට් ටෙස්ට් වල තව කාරණා කීපයක් තියෙනවා ඉතින් මම ඔයාලගේ අනාගත සුබවත්න ඔබ තෝරාගත්තේ හොඳම දේ තෝරාගත්තේ now tell ඔක්කොම කියන්න පුතේ we have selected the best thing ඔක්කොම කියමු we have selected the best thing okay that's the thing okay now God bless you all see you okay